ඉතින් guys ඕගොල්ලන්ට අද මම සුපිරි ගැජට් එකක් අරන් ආවේ. මේක මම AliExpress එකෙන් ඕඩර් එකක් දාලා ගෙන්න ගත්ත එකක්. ඉතින් බලුවම නිකන් වයර් එකක් වගේ තියෙන්නේ. හැබැයි මේක නිකම්ම වයර් කෑල්ලක් නෙවෙයි මේක එන්ඩෝස්කෝප් කැමරා එකක්. ඒ කියන්නේ මෙන්න මේ පුංචි මුහුණතේ මේ ලෙන්ස් එක තියෙන ඕගොල්ලන්ට පේන ඇති මේ කැම එකක් තියෙන්නේ. මේ වටේට තියෙන්නේ LED lights. ඉතින් මේක එන්ඩෝස්කෝප් කැමරා එකක්. මේක ඕනම මේ කැමරා එක දාන්න පුළුවන් ඕනම පොඩි සිදුරකින්. ඉතින් පොඩි ඩයමීටර් එකක් තියෙන ඕගොල්ලන්ට පේනවා චූටි ලෙන්ස් එකක් මේක. මේ වගේ පොඩි තැනකින් ඕනම දෙයක් ඇතුළට දාලා මේක බලන්න පුළුවන්. ඉතින් මැක්‍රෝ ලෙන්ස් එකක් වගේ හොඳට zoom වෙලා ළඟට පේනවා මේකෙන්. මේකේ වයර් එක මීටරයක් දිගයි. මේකේ ඔප්ෂන් තියෙනවා තව මීටර්ස් දිග වැඩි ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඊළඟට මෙතන තියෙනවා පෝට් එකේ USB ප්ලග් කරන්න පුළුවන් normal USB පෝට් එකක් තියෙනවා මේකේ. ඊළඟට micro USB පෝට් එකක් තියෙනවා. මම ගලවලා පෙන්නන්න. right මෙන්න මේ විදිහට ඊට පස්සේ මෙතන තියෙනවා type C පෝට් එක. ඉතින් ඔය විදිහට තමයි එන්නේ. මෙන්න මෙහෙම USB PC එකට ප්ලග් කරන්න පුළුවන්. මෙතන තියෙනවා captures කරන image captures කරන්න පුළුවන් බටන් එකක්. right ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. හරි අපි වැඩි විස්තර නැතුව බලමු කැමරා එකේ කොහොමද quality එක කියලා වීඩියෝස් වලින්. හරි මේ තියෙන්නේ මම මේ කැමරා එක එන්ජින් එකක් ඇතුළට ඔයිල් කැප් එක ගලවලා දාන වීඩියෝ එක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි යන්නේ ඇතුළට. ඕගොල්ලන්ට පේනවා ඇති මේ වීල්ස් වගේක් තියෙනවා පේනවා. එන්ජින් එක ඇතුළේ මේක ට්‍රැක්ටර් එක එන්ජින් එක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. වීල්ස් වල පොඩියට හොඳට zoom වෙලා චූටි කැලිවා පේන ඕගොල්ලන්ට පේනවා. දැති ටික පේන හොඳට. ඉතින් මේකේ ආයි පල්ලෙහා ඔයිල් තියෙන යට මම මේ කැමරා එක waterproof කියලා මේකේ සඳහන් වෙලා නැහැ කොහෙවත් user manual එකේවත් product name එකේවත් තිබ්බේ නැහැ. ඒ නිසා මම මේක oil වල ගිල්ලන්න ගියේ නැහැ. ඉතින් එහෙම වුණා නම් මේක තවත් oil වලත් ගිල්ලා බලන්න තිබ්බ ඇතුලේ තාම තියෙන කැලේ දිහා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇතුලේ tractor එක ඇතුලේ engine එක ඇතුලේ මම බැලුවේ. right මේ තියෙන්නේ මේ සිංක් එකක් ඇතුළට කැමරා එක දාන වීඩියෝ එක. ඉතින් මේ ඇතුළ ඔයගොල්ලෝ දන්නවා මේ බට ඇතුළ ගොඩක් කළුවරයි නිසා ගොඩක් ක්ලියර් පේන්නේ නැහැ මේකේ. එහෙම නැත්නම් සාමාන්‍ය දුරට හොඳ ක්වොලිටි එකක් තියෙනවා කියන්න පුළුවන් කැමරා එකේ. ඉතින් මේකේ zoom in option එකක් තියෙනවා. ගොඩාක් zoom කරලා බලන්න පුළුවන්, image captures කරන්න පුළුවන්, videos කරන්න පුළුවන්. මම මේ ඔයගොල්ලන්ට දාන screen record එක. ඉතින් මේ එහෙම නැතුව මේකෙම වීඩියෝ එක රෙකෝඩ් වෙනවා. රෙකෝඩ් වෙලා සේව් වෙනවා gallery එකටම. ඉතින් වාට තියෙන access දෙන්න විතරයි ඔය ෆෝන් එකෙන්. මේකට app එකක් තියෙනවා පාවිච්චි කරන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඒක බැලුවේ. මේ තියෙන්නේ බයික් එක exhaust එක. සයිලන්සර් එක කෙලවරට ඔතනින් එහාට මම පොඩි තැනින් එහාට දැම්මේ නෑ. ඔය තියෙන්නේ සයිලන්සර් එක ඇතුළේ. ඉතින් මේකේ මේ පාවිච්චි කරන app එක තියෙන්නේ Play Store එකේම තියෙනවා. ඕගොල්ලන්ට තියෙන එක අරගෙන install කරගෙන cam එක connect කරන්න විතරයි. Type C micro USB ඕන ෆෝන් එකකට පුළුවන්. ඉතින් PC connect කරන්න පුළුවන්. මම කලින් කිව්වේ USB එක තියෙනවා. ඔන්න ඊට පස්සේ ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ ඉතින් මේකේ. ඉතින් ඔයගොල්ලෝ තරම් බලන්න AliExpress එකේ තියෙනවා. මම link එක දාන්නම්. ගන්න පුළුවන් link එක දාන්නම්. ඉතින් මේ ලකුණේ $3-4ක් වගේ වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වීඩියෝ එක යන්නේ ඒකේ. ඊළඟට මම මේක මේ බයික් එකේ fuel tank එකකට දානවා මේ කැමරා එක. ඊට මේ තියෙන්නේ fuel tank එක ඇතුළට දාන වීඩියෝ එක. ඉතින් ඔන්න ඔය විදිහට බලා ගන්න පුළුවන් හැමදේම clearly ළඟටම බලන්න පුළුවන්. ඉතින් ඔය ෆ්ලෝර් එකේ තියෙන ඕගොල්ලන්ට පේන කළු පාට කෑල්ල ඊළඟට පෙට්‍රල් තියෙනවා කහ පාට වගේ. ඉතින් ඔය විදිහට තමයි වීඩියෝ මම මෙතන ඉවර කරනවා. ඉතින් ඕගොල්ලෝ තරගෙන බලන්න. මේ වගේ තව වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ගිහින් එන්න මේ Arduino lab